ඔයාලට අද මං ගහන්නේ Roblox වල තියෙන මේ පේන Roblox වල තියෙන hide and seek කියන ගේම් එක. මම මේකේ දැන් ජොයින් වුණ හින්දා තාම මං hide වෙනවත් seek වෙනවත් නෑ. අපි බලමු දැන් මේ seek අනිත් අයව හොයන විදිහ. අපිට දැන් separate කරන්න පුළුවන්. නෑ spectating. අද මම මැච් දෙකක් තුනක් විතර ගහනවා මේකේ. බලමු වාසනාව තිබුණොත් එකක හරි මොකද්ද අපිට හයිඩ් වෙන්න පුළුවන්. නෙමෙයි සීක වෙන්න පුළුවන්. මං ඉන්නකෝ. තව තප්පර 8යි තියෙන්නේ. හරි ගේම් එක ස්ටොප් වුණා. දැන් අපි ඊළඟ මැච් එක ගහමු. බලමු තියෙන ප්ලේස් එක මැප් එක. Okay, the kitchen. Let's see, bro. Okay, let's see who is the seeker. මම තමයි මේ කොළ පාට green bean. weapons එයාගේ නම. දැන් අපි හැංගෙමු. මේ ඉන්නේ අපි. So now is time to hide. Let's choose a good place to hide. මේ ගේම් එකේදී අපි ගොඩාක් පොඩි. හරිම ගොඩාක් පොඩි. හරි අපි ඉක්මනට හොඳ තැනක හොයාගමු හංගෙන්න. මෙතන නම් ගලපෙන්නෙම නෑ. මෙතන එයාට ඉක්මනට හොයාගන්න පුළුවන් මෙතන හිටියොත්. කෑ ගහන සද්ද වුණොත් ගණන් ගන්නත් එපා. දැන් අපි හැංගෙමු. දැන් අරය හොයන්න පටන් අරන් ඉවරයි. අපි මේකේ පල්ලෙහාට යමු. අයියෝ වැරදි තැනට ගියේ. කමන්නේ. අපි මේක හැංගෙමුකෝ. මං ලොකු වටයක් ගියට ආව එකම තැනට. ඔන්න ඩාන්ස් එකක් දාමු. අපි දැන් යාව සෙපරේට් කරමු. නෑ ස්පෙක්ටේටින්. අපි ආව ස්පෙක්ටේටින් කරමු. එයා අපි ළඟට ආවොත් තියෙන ස්පෙක්ටේටින් විහිත් කරලා දුවන්නයි. මොකද එයා අපේ ගියා වුණත් ඇති. I'm died. If he touch me, I am died. If you guys have a luck, I will be seeker. තාම හයිඩර්ස්ලා නෙමෙයි. හයිඩර්ස්ලා 12ක් 10ක් still alive. බලමු අපි මෙතනට එයිද කියලා. මං හිතන්නේ. but මං ඉන්න තැන ගොඩක් common place එක. ඒ නිසා එයා මාව බලන්න තියෙන අවස්ථාව අඩුයි. මොකද මෙයා ගොඩක් අමාරු තැන් හොයනකොට common place මග අරිනවා. එයාට තව විනාඩි 2යි තියෙන්නේ අපිව හොයන්න. ඒ දෙක තුලට හෙව්වේ නැත්තම් මෙහෙමයි. මොකද්ද මේකේ CR කියන මනි මේකේ මනි
සල්ලි වර්ගේ තමා CR. මම දන්නේ ඒක තේරුම මොකද්ද කියලා නම්. හැබැයි මොකද්ද මෙයා හොයන හැම එක ප්ලේයර් කෙනෙක්ම ගානේ එයාට මොකද්ද CR 5ක් හම්බෙනවා. අපි දැන් මෙයාගෙන් බේරිලා මේ වෙලාව ඉවර වෙනකම්ම බේරිලා හිටියොත් අපිට ඒව 10ක් හම්බෙනවා. එයා මං ඉන්න තැනට එනවා. මං ඉන්නේ අර අතන තියෙන මෙතන තියෙන කෝච්චියේ. අයියෝ. ඉන්නක පෙන්නන්න. අර අතන මෙතන කෝච්චියක් තිබ්බේ. අන්න එතන. මං කිව්වනේ යා ගොඩක් කොමන් ප්ලේස් මග අරිනවා කියලා. කෑ ගහන සද්ද එනවා නම් සෝරි. මං ආයි දිගටම කරන්නේ Roblox වීඩියෝ. මම පෝල් එකක් දැම්මා. ඔයාලා ඒකේ බලන්නකෝ. මම ඒකේ අහලා තිබුණේ ඔයාලට ඕනේ ඊළඟ වීඩියෝ ඊළඟ Roblox ගේම් එක මොකද්ද කියලා. ආන්සර් දෙකට දාලා තිබුණේ එකක් මොකද්ද? එකක් Grover Garden අනිත් එක Plant vs Brainrot. ඔයාලා මේ දෙකෙන් එකක් තෝරගන්නකෝ. ඔයාලා තෝරගන්න එක මුලින්ම කරනවා. ඊළඟ එක අනිත් දවසේ කරනවා. දැක්කම අපිට ක්‍රෙඩිට්ස් එහෙම 10ක් ක්‍රෙඩිට්ස් හම්බුණා. Okay, let's see what is map. The attic. මට ඒක නම් හොඳ ප්ලේස් එකක් තියෙනවා හැංගෙන්න. මොකද මම මේක කලින් ප්ලේ කරලා තියෙනවා. ඒකේ තියෙන ප්ලේස් එක ගොඩක් නියමයි. හොයන්න අමාරුයි. ඒක වෙන්නේ මම හයිඩ් කෙනෙක් වුණා. සීක කෙනෙක් වුණා. කලින් එක්කිනාමයි. දැන් මේ නියමතර හැංගෙමුනේ. යා ලීව් වුණා. ඒ කියන්නේ අපිව හොයන් ඉන්න කෙනා ලීව් වුණා. ඒ කියන්නේ අපිට ඒකෙනුත් සල්ලි හම්බුණා. දැන් බලමු නෙක්ස්ට් එක. දැන් මේ දෙවෙනි මැච් එක තව එක මැච් එකයි ගහන්නේ. මම වීඩියෝ එක ඉවර කරනවා. මේක තුන්වෙනි සහ අන්තිම The Workshop. මට ඒක නම් වැඩි හරියට පුරුදු නෑ. අපි ප්‍රාර්ථනා කරමු අපි සීක කෙනෙක් වෙන්න කියලා. No. All unlucky. Okay. What is the best place to hide? අයියෝ මට මේක පුරුදුත් නැති එකේ හොඳ තැනක් හොයාගමු හැංගෙන්න. අනික මේකේ හැංගෙන්න තැන් අඩු නිසා අරයට හොයාගන්න තියෙන අවස්ථාව වැඩි. I think this is a good place. අපි මෙතනට එරයිමු. දැක්කද මගේ ඉමෝට් එක? බෙල්ල ගලවලා ඉඳන්නේ. හරි දැන් අපි අරව එක්ස්පෙක්ටිං කරමුකෝ. එක්ස්පෙක්ටේටින්. හරි එයාට අහු පටන් ගත්ත ගමන්ම දෙන්නෙක් අහු ගන්න පුළුවන්. එයා පින් තැනට ආවොත් අපි දුවමු. එයා පින් තැනට මේ තියෙන අපි ඉන්න තැන මේ තියෙන මේක අපි ඉන්න තැන. එයා පින් තැනට වගේ එන්නේ නෑ. I am lucky. ඔන්න තවත් එක්කෙනෙක් අහු වුණා. මෝඩයෝ අර අතන කෙනෙක් ඉන්නවා. අපි බලමු යා
අපි හොයාගන්නද කියලා. මෙයා එක එක මෝඩ වැඩ කර හිටියනේ අර හොයන්නේ නැතුව. කමන්නේ එයා වල්ලනනේ. එයාත් මෝඩ වැඩ කර ඉන්නවා දුවන්නේ නැතුව. ඕ මම මේක දන්නෙත් දෙනුයි. ඇයි උතන්ට එලා නිකන් ඉන්නේ නිකන් බලාගෙන ඉන්නේ. මං හිතන්නේ යාට මම හොයන්න බැරි වෙයි. but not sure. මං හිටියේ මෙතන මට මතක හිටියට. ඕ එතන තමයි. මේ පෙට්ටිය පිටිපස්සේ. කෑ ගහන සද්ද එහෙනවා නම් සෝරි අපේ ගෙදර එක බෑ. කම්මැලියනේ මේ ගේම් එක නම්. අර මන් දා පෝල් එකට උත්තර දාන්නකෝ. එතකොට මම ඒක දාන්නම් හිට. මං ඉන්න තැනට එනවා වගේ. නෝ තව හයිඩර්ස්ලා 4 දෙනයි. බලමු මං ඉන්න තැන අනිත් එක නැති නේද? ඔව් මමයි මෙයයි තව දෙන්නෙකු විතරයි ඉන්නේ. it is AFK. හරි දැන් අපි ඉට පේන්න යන්. ඒ කිව්වේ හොයන එක්කනට. අන්නේ අතන ඉන්න දැක්කද? yes. හරි. ඔයාලා මොකද අද ගේම් එක ගැන හිතන්නේ? ඇති ඔයාලා ලයික් කරන්න, සබස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න අනිවාර්යෙන් කරන්න ඕනේ. මොකද්ද යාත් කරන්න හොඳේ. එහෙනම් සුබ ගමන්. good bye. දෙකේම තේරුම එකයිනේ. හරි කමන්නේ යන්.